හයි කොහොමද ඔයාලට සාමාන්‍යයෙන් අපේ මූණ වයසට යනකොට පිග්මන්ටේෂන් වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම අවුවට පිච්චුනහම සම කළු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයාලට හොඳ ට්‍රීට්මන්ට් එකක් කියලා දෙන්න. ඉතින් මේ දේවල් ඔක්කොම ක්ලියර් කරගෙන ලස්සන ස්කින් කලර් එකක් ගන්න කවුද අකමැති? ඒකට මේ දේවල් ටික අවශ්‍ය වෙනවා. තක්කාලි ගෙඩියක් ඒ වගේම අල ගෙඩියක්. අල ගෙඩිය අරගෙන ග්‍රේට් කරගන්න මෙන්න මේ විදිහට අර ග්‍රේට් කරන එකේ පොඩි රවුම් තියෙන්නේ දැති දැති වගේ. අන්න ඒකෙන් තමයි මම ග්‍රේට් කරගන්නේ. ඒකෙන් එතකොට හොඳට කුඩු වෙලා වගේ එනවා. ඊට පස්සේ තක්කාලි ගෙඩියත් අරගෙන ඒ විදිහටම ග්‍රේට් කරගන්න. ඉතින් මම අද මේ හදාගන්නේ පැක් එකක්. මේ පැක් එක හදාගන්න මේ අමුද්‍රව්‍ය දෙක නම් අනිවාර්යෙන්ම ඕනේ. ස්වාභාවික දේවල් වලින් බ්ලීචින් කාරක විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙකක් තමයි මේ දෙක. ඉතින් අපේ සම ඉක්මනින්ම පැහැපත් කරන්න සහ අර පිග්මන්ටේෂන් වගේ දේවල් තදට ස්කින් එකේ තියෙන ඒ දේවල් රිමූව් කරගන්න මේක ගොඩාක්ම හොඳයි. ඊට පස්සේ ඒක ග්‍රේට් කරලා වතුර පොඩ්ඩක්වත් නොදා අල ගෙඩියේ තක්කාලි ගෙඩියේ යුෂ ටික හොඳට මේ වගේ හැන්දකින් පොඩි කරලා හරි අරගන්න. නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මේක හොඳට මිරිකලා අරගන්න. එතකොට මේ යුෂ හොඳට ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ පැක් එකේ රහස් සමුද්‍රව්‍ය තමයි ඕක. ඊට පස්සේ අපි මේක මික්ස් කරගන්න කඩල පිටි එකතු කරගන්නවා. කඩල පිටි එකතු කරගත්තාම තවත් මේකේ රිසල්ට් එක වැඩි කරගන්න පුළුවන්. කඩල පිටි වලින් අපේ සම පැහැපත් වෙනවා. ඒ වගේම ඔයිලි ස්කින් එක අපිට පුළුවන් සාමාන්‍ය තත්ත්වයට අරගන්න කඩල පිටි පාවිච්චි කරපුවාම. ඉතින් මේ විදිහට පැක් එක මෙන්න මේ වගේ මිශ්‍රණයක් එනකම්ම මික්ස් කරගන්න. ඔයාලා කඩල පිටි එකතු කරගන්නකොට එකපාරේ නැතුව දෙපාරකට වගේ එකතු කරලා මේ වගේ පැක් එක හදාගන්න. ඔන්න පැක් එක හදාගෙන මෙන්න මේ වගේ ඔයාලා මූණේ ඇප්ලයි කරගන්න. මූණේ විතරක් නෙමෙයි ඔයාට පුළුවන් අත්පය වලත් මේක ගන්න. ඔයාගේ අත්පය ගොඩාක් කළු වෙලා තියෙනවා නම් ඒ තැන් වලත් මේක ගන්න පුළුවන්. විශේෂයෙන්ම පිග්මන්ටේෂන් තියෙන කෙනෙක් නම් මේක සතියකට දවස් 3ක්වත් පාවිච්චි කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ පිග්මන්ටේෂන් ඉක්මනින්ම අර පාට ගොඩාක් අඩු වෙලා ඉක්මනින්ම සුවතට හැරෙනවා. ඉතින් ස්කින් එකට ලස්සන කලර් එකක් ගන්න. ඒ වගේම අර පිග්මන්ටේෂන් අවුවට පිච්චුණු සම නැති කරගෙන ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.